මහින්ද රාජපක්ෂ කියන්නේ අපිට ජාතික වීරයෙක්. මේ විදිහට බොරු සාක්ෂිකාරීන්ට තර්ජනය කළා, බොරු කරලා, මරණ තර්ජන කළා, එතුමාගේ නම මේ විදිහට විනාශ කරන්න ඒක ඊටාම වැරදි. චන්ද්‍රසේන මහතාට එරෙහිව යම්කිසි නීති කෘත්‍යයක් පැවැත්වෙනවා මේ වෙන විටත්. ඒ අතරතුරේ කපිල චන්ද්‍රසේන මහතාට අල්ලස්වෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙන්න කියලා පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දීලා තිබුණා. මාර්තු 12 බ්‍රහස්පතින්දා. ඒ අනුව කපිල චන්ද්‍රසේන මහතා එහි ගොස් තිබුණා ප්‍රකාශ දෙමින් සිටියේදී දිවා ආහාරය සඳහා නතර කරලා තියෙනවා මේ කටඋතර ගැනීමේ ක්‍රියාමාර්ගය. ඒ අවස්ථාවේදී ඔහු සමග සිටි නීතිඥවරයා දිවා ආහාරය ගැනීම සඳහා එළියට ගොස් තිබෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි මම මේ කියන සිද්ධිය වෙලා තියෙන්නේ. මම මේක ඊටාම විශ්වාසනීයත්වයකින් කියන්නේ. ඒ අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන කියන ඒ සැකකාර මහත්මයාව ගෙනහිල්ලා තියෙනවා අල්ලස්වෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ඩිරෙක්ටර් ජෙනරල් එහෙම නැත්නම් අධ්‍යක්ෂ ජනරාල් වරයා වන රංග දිසානායක මහතා හමුවට. ඇත්තටම අධ්‍යක්ෂ ජනරාල් වරයාට එහෙම විමර්ශන කටයුතු වලට ඒ වගේ ඍජුව මැදිහත් වෙලා බලපෑම් කරන්න කිසිම නීතිමය හැකියාවක් නැහැ. සැකකරුව ගෙනහිල්ලා ඔහුගේ කාමරයට ඔහුට තර්ජනය කරලා තියෙනවා ඔහු කියන දේශපාලනඥයින්ගේ නම් ඒ ප්‍රකාශයට ඇතුළත් කරන්න කියලා. කරන තර්ජන කරලා කියලා තියෙනවා ඔබට මතක ඇති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ නඩුවේ එක්තරා පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරපු පුද්ගලයෙක් පසුගිය දවස්වල එල්ලිලා මැරුණා රත්නපුර ප්‍රදේශයේ. ඒ සිද්ධිය ගැනත් කියලා අන්න ඒ වගේ සිදුවෙන්න වෙනවා කියන විදිහට තර්ජනය කළා තියෙනවා කියලා ප්‍රකාශ කරලා ඔහුගෙන් ප්‍රකාශයකට නම් වගේක් දාලා අස්සං අරගත්තා කියලා අපිට ආරංචිය ලැබුණා. අපිට මේ ආරංචිය ලැබුණු වහාම අපි රටේ ජනතාව දැනුවත් කරන්න පියවර ගත්තා. මේ සම්බන්ධයෙන් අපි ප්‍රකාශ කරා. නමුත් අපි හරියට දැනගෙන හිටියේ නෑ මේ නම් මොනවද කියන එක. නමුත් අද දිනේදී කපිල චන්ද්‍රසේන මහතාව අධිකරණයට ඉදිරිපත් කළා තියෙනවා. අධිකරණයට ඉදිරිපත් කරපු අවස්ථාවේදී අල්ලස්වෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කරලා තියෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම මේකට අදාළව. ඇත්තටම මේ අවස්ථාවේදී මේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සුකුලරත්න මහතා අධිකරණයට ප්‍රකාශ කළා තියෙනවා ඊටාම පැහැදිලිව මේ ප්‍රකාශය ලබාගත්තේ මේ නම් ලබාගෙන තියෙන්නේ සැකකරුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ළඟට ගෙනහිල්ලා ඔහු විසින් තර්ජනය කළා. ඒ තර්ජනය කිරීම මත බලහත්කාරයෙන් ඔහුගේ අස්සන ප්‍රකාශයකට ලබාගෙන ඇති බවට ඒ සම්බන්ධයෙන් වූ දියුරුම් ප්‍රකාශයක් අද දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා තියෙනවා. ඒ අදාළ සැකකරු ඔහුට තර්ජනය කිරීම සම්බන්ධව සහ ඔහුගෙන් බලහත්කාරයෙන් දේශපාලනඥයින්ගේ නම් ලබාගත් නම් මොනවද කියන සියලු කාරණා සහිතව ඒ ලබා දුන්නු ඒ දියුරුම් ප්‍රකාශය ඉදිරි කාලයේදී මේ රටේ ජනතාවට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ කාරණය සම්පූර්ණයෙන්ම නීති ආධිපත්‍ය අවභාවිතයේ යෙදවීමක් හැටියට අපි දකිනවා. මේ රංග දිසානායක කියන පුද්ගලයා අල්ලස්වෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කියන මහා බලතල තියෙන කොමිෂන් සභාව. මේක මේ දේවාලයක් වගේ තැනක් අපි නිර්මාණය කර නීතියෙන් එය මේ රටේ ජනතාවට යුක්තිය ඉෂ්ට වෙන්න නිර්මාණය කරපු ස්ථානයක්. නමුත් මේ රංග දිසානායක කියන පුද්ගලයා මෙහි අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත් වුණාම නන්දන ගුණතිලක කියන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපති අපේක්ෂකතුමා ප්‍රකාශ කරා මේ රංග දිසානායක කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් වන පුද්ගලයෙක්, ජනතා විමුක්ති පෙරමුණට වැඩ කරපු පුද්ගලයෙක්, එහෙම නැත්නම් ඔහු ස්වාධීන පුද්ගලයෙක් නොවන බව. නන්දන ගුණතිලක මහතාට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. කිසිදු පියවරක් ගත්තේ නැහැ. හැබැයි අභිරහස් ආකාරයෙන් නන්දන ගුණතිලක මහතා මරණයට පත් වෙච්ච ආකාරයත් අපි දැක්කා. රංග දිසානායක මහත්මයාට අපි කියනවා මේක ඔබතුමා ওই තනතුර දරන්න සුදුසු නෑ කියන එක. මොකද අල්ලස්වෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කියන්නේ ඊටාම වැදගත් ස්ථානයක්. ඒ ස්ථානය අද පාදඩකරණයේ යොදවලා තියනවද කියන ප්‍රශ්නය මේ රටේ ජනතාවට ඇති වෙලා තියෙනවා. මොකද
මහින්ද රාජපක්ෂ කියන්නේ අපිට ජාතික වීරයෙක්. මහින්ද රාජපක්ෂට විරුද්ධව චෝදනා තියෙනවා නම් හරි විදිහට චෝදනා ඉදිරිපත් කරන්න. මේ විදිහට බොරු සාක්ෂිකාරීන්ට තර්ජනය කළා, බොරු කරලා, මරණ තර්ජන කළා, බලෙන් සාක්ෂිකාරීන්ගේ ප්‍රකාශ වලට අස්සම් කරගෙන එතුමාගේ නම මේ විදිහට විනාශ කරන්න, එතුමාගේ චරිතය ඝාතනය කරන්න, එතුමාට වැරදි ආකාරයට නීතිය ඉදිරියේ දඬුවම් දෙන්න කටයුතු කරනවා නම් ඒක ඊටාම වැරදි කාරණයක්. මේක සම්පූර්ණයෙන්ම දේශපාලන අවශ්‍යතාවයක් උඩ රංග දිසානායක තමන්ගේ ඇඟැලුම්කම් දක්වන තමන් මතය දරන දේශපාලන පක්ෂයේ අවශ්‍යතාවය වෙනුවෙන් කරපු දෙයක්ද කියන සැකය මේ ඔහුගේ ක්‍රියාකලාපය මත මේ රටේ ජනතාවට ඇති වෙනවා. ඒක නිසා අපි නැවත කියනවා මේ ආයතන අපි නිර්මාණය කරේ පහුගිය පාර්ලිමේන්තුවෙන් මාත් අත උස්සපු മന്ത്രിවරේ අපි මේවා නිර්මාණය කරේ බොහොම සත්භාවයෙන් මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ රටේ අනාගතය වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන්. නමුත් කිසිම වැඩක් කරගන්න බැරි වැඩබැරි දේශපාලන පක්ෂයක බොරු යටපත් කරලා ඔවුන්ගේ බැරියාව යටපත් කරලා විරුද්ධවාදීන් මැඩලීමේ කාර්යය සඳහා නෙමෙයි මෙවැනි ආයතන නිර්මාණය කරේ. ඒක නිසා ඔබතුමා මේ කරන කාර්යය අධ්‍යක්ෂ ජනරාල්තුමනි මේ කියන කාර්යය ඊටාම බරපතල කාරණයක්. ඊටාම බැරෑරුම් චෝදනාවක් ඔබට එරෙහිව නගලා තියෙන්නේ. බ්‍රයිබරි කමිෂන් එකේ එහෙම නැත්නම් අල්ලාස්ව දූෂණ කොමිෂන් සභාවේ මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්විය යුතුයි මේ කියන චෝදනාව උඩ. ඒ වගේම අපි අල්ලාස් කොමිසමේ අනිකුත් සමාජිකයින්ට කියනවා, කොමසාරිස්වරුන්ට කියනවා කරුණාකරලා මේ ගෞරවනීය ස්ථානය කෙලසන්න දෙන්න එපා කියන